ඔන්න අද අපි කතා කරන්න යන්නේ ඩව් හා හීරෝ A1 කැමරා එක කොහොමද ඔයාගේ ෆෝන් එකට සෙටප් කරගන්නේ කියලා. මේ කැමරාව Wi-Fi කැමරා එකක්. අපි බලමු කොහොමද මේකේ සෙටප් කරගන්නේ කියලා. කැමරා එක අන්බොක්ස් කරාම ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ කැමරා මොඩල් එක. මේක තමයි කැමරා මොඩල් එක. මේ තියෙන අයිටම්ස් ටික. මුලින්ම මේ පවර් කේබල් එක, මේ ඇඩැප්ටර් එක, ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ රෝල් ප්ලග්ස් ටික සහ මෙන්න මේ බ්‍රැකට් එකක් තියෙනවා. අන්තිමට මෙන්න මේ විදියට මැනුවල් එකත් එක්ක එන ඩොකියුමන්ට්ස් ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මේ බොක්ස් එක ඇතුලේ තියෙන අයිටම්ස් ටික. කැමරාව ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් LED ඉන්ඩිකේටර් එක, කැමරා ලෙන්ස් එක වගේම මයික් එක මෙතන තියෙනවා. ඊට පහළට ගිහම ඔයාලට බලා ගන්න පුළුවන් SD card slot එක වගේම reset button එක. කැමරාව අනිත් පැත්ත හැරෙවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ස්පීකර් එක, network port එක වගේම micro port එක. මෙන්න මෙතනින් තමයි ඔයාලට කැමරාව ස්කෑන් කරගන්න ඕනේ QR එක බලා ගන්න පුළුවන්. කැමරා එක කනෙක්ට් කරගන්න අවශ්‍ය නිසා ඉස්සෙල්ලාම Wi-Fi එකට කනෙක්ට් වෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ App Store එහෙම නැත්නම් Play Store ගිහිල්ලා DMSS කියන application එක search කරන්න. search කරලා ඒක download කරලා ඒක open කරගන්න. open කරාට පස්සේ ඔයාලට මුලින්ම එනවා region එකක් select කරගන්න. අදාළ region එක select කරලා ඉවර වෙලා okay දෙන්න. ඊට පස්සේ ඔයාලට already account එකක් තියෙනවා login වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට sign up වෙන්න පුළුවන්. sign up කියන option එකේදී ඔයාලට මේ details ටික හරියට දීලා next වෙන්න පුළුවන්. දැන් අපි කැමරාව connect කරගන්න ඕන නිසා ඉස්සෙල්ලාම කැමරාව power on කරගෙන ඉමු. කැම් එක පවර් ඔන් කරගත්තට පස්සේ අපි ඩිවයිස් එක ඇඩ් කරගන්න ඕනේ. ඇඩ් කරගන්න ඕන නිසා අපි ඉස්සෙල්ලාම QR එක ස්කෑන් කරගන්න. QR එක ස්කෑන් කරද්දී චූටි ගැප් එකක් තියලා ස්කෑන් කරගන්න. මෙන්න මේ විදිහට තමයි කැම් එක පෙන්නන්නේ. ඊට පස්සේ මේ ස්ටෙප්ස් ටික මේ විදිහටම ෆලෝ කරගෙන යන්න. මෙන්න මෙතනින් ඔයාගේ Wi-Fi එක select කරගන්න. select කරගෙන passwords details ටික හරියටම දීලා next option එකට යන්න. next වුණාට පස්සේ කැමරාව configure වෙන්න ගන්නවා. configure වෙන්න චූටි වෙලාවක් යනවා. කැමරා එක ඇඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ page එකකට ඔයාව අරගෙන යනවා. ඊට පස්සේ මෙන්න මේ options ටික ඉස්සරහට next දීගෙන යන්න. මෙන්න මේ පේන විදිහට තමයි ඔයාලට කැමරා එක පේන්නේ. ඒ කියන්නේ මේ තියෙන කැමරා view එක. දැන් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙන options. මේ මුලින්ම තියෙන්නේ PTZ. මේකෙන් ඔයාලට පුළුවන් කැමරාව turn කරන්න ඔයාලට ඕන තැනට. ඊළඟට තියෙනවා playback option එක. ඊට පස්සේ තියෙනවා එහා පැත්තෙන් events කියන option එක. මෙන්න මෙතනින් ඔයාලට notifications වගේ දේවල් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මුලින්ම තියෙනවා snapshot කියන option එක. ඊට පස්සේ two way talk option එක. ඒ වගේම මෙන්න මෙතන ඔයාලට live quality change කරන option එකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා advanced settings වලට. මෙන්න මේ advanced settings වල ඔයාලට බලා ගන්න පුළුවන් recording settings තියෙනවා. ඒ වගේම time zone settings තියෙනවා. tracking options. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ හරියට බලුවොත් ඔයාලට පේනවා delete කියන option එක වගේම restart option එක වගේම share කියන option එකත්. මෙතන ඔයාලට හොයාගන්න පුළුවන්. මේ තියෙන
ඉතින් මෙන්න මේ සිටිංස් ඔයා එකින් එක බලන්න මොනවද මේ සිටිංස් වල තියෙන්නේ කියලා. ඉතින් මේක තමයි කැමරාව සෙටප් කරන විදිහ. ඉතින් මෙන්න මේ විදිහට තමයි Hero E1 කැමරාව සෙටප් කරගන්නේ. ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ විදිහට අපි වීඩියෝ සීරීස් එකක්ම දාලා තියෙනවා. ඒ සීරීස් එකම බලන්න සහ ඔයාට මොකක් හරි කැමරාවක් සෙටප් කරගන්න විදිහ අවශ්‍ය නම් ඒ කැමරාවත් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. Urexon අපිව subscribe කරලා තියාගන්න.